ඇමරිකාවේ ටෙක්සාස් හිදී නිරායුධ පුද්ගලයෙකු පොලිස් වෙඩිපහට ලක්වෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ඊයේ මාධ්‍යයට මුදා හැරුණා. මේ පුද්ගලයා දෑත් ඔසවා පොලිසියට යටත් වීමෙන් අනතුරුව පොලිසිය වෙඩි තබා තිබුණා. කාන්තාවකට සහ දැරියකට පහර දීමෙන් අනතුරුව පලා ගිය පුද්ගලයෙකු පසුපස හඹා ආ පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදු වුණා. තමා පොලිසියට යටත් වන බව ප්‍රකාශ කිරීමට මේ පුද්ගලයා දෑත් උසවාගෙන ඉදිරියට පැමිණි අතර පොලිසිය ඒ අවස්ථාවේ ඔහුට වෙඩි තැබුවා. වෙඩි තැබීමෙන් සැකකරු මිය ගියා. ටෙක්සාස් පොලිසිය පළමුව ප්‍රකාශ කළේ සැකකරු පොලිසියට වෙඩි තැබීමට උත්සාහ කළ බවයි. මේ වීඩියෝව මාධ්‍ය මගින් ප්‍රචාරණය වීමත් සමග පොලිසිය මේ ප්‍රකාශය ඉවත් කරගත්තා. පොලිසිය සිය ප්‍රමාණය ඉක්මවා බලය භාවිත කිරීම මේ වන විට ඇමරිකාවේ සුලභ තත්ත්වයක් වී ඇති අතර එය පසුගිය සතියේ සෙනෙට් මණ්ඩල කතා බහට ලක්ව තිබුණා. ක්‍රීඩා පිටිය වෙත අවධානය යොමු කරමු. ඉන්දියා ශ්‍රී ලංකා තුන්වන ටෙස්ට් තරගයේදී විනය විරෝධී ලෙස හැසිරීම නිසා දිනේෂ් චන්දිමාලට සහ ඉශාන්ත් ශර්මාට එක් තරගය බැගින් තහනම් කරන්නට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. එමෙන්ම ධම්මික ප්‍රසාද්ට සහ ලහිරු තිරිමාන්නට තරග මුදලින් 50% දඩයක් නියම කළේ ඔවුන්ද තුන්වන ටෙස්ට් තරගයේදී විනය විරෝධී ලෙස හැසිරීම නිසයි. ඉශාන්ත් ශර්මා මින් ඉදිරියටත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුලදී මෙවැනි හැසිරීමක නිරත වුවහොත් දැඩි දඬුවම් පමුණුවන බවයි තරග තීරකවරයා මෙම තීරණය ප්‍රකාශ කරමින් පවසා ඇත්තේ. ශ්‍රී ලංකා ඉන්දියා තුන්වන ටෙස්ට් තරගයේ පැවැත්වුණේ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. මේ තරගයේදී ඉශාන්ත් ශර්මා කිහිප විටකදීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමග වචන හුවමාරුවක නිරත වුණා. දින කිහිපයකදීම මෙවැනි වචන හුවමාරු සිදු වූ අතර ඊට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් මැදිහත් වුණේ දිනේෂ් චන්දිමාල්, ලහිරු තිරිමාන සහ ධම්මික ප්‍රසාද්. මෙම හැසිරීම ක්‍රිකට් ක්‍රීඩාවේ ගරුත්වයට හානි වන නිසා ඔවුන්ට දඬුවම් පනවන්නට තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් තීරණය කර තිබෙනවා. ඔහු පවසන්නේ මෙම ක්‍රීඩකයන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති රීති උල්ලංඝනය කර ඇති බවයි. මේ නිසා චන්දිමාල්ට සහ ශර්මාට එක් තරගය බැගින් තහනම් කළා. මේ අනුව චන්දිමාල්ට බටහිර ඉන්දිය කොදෙව්වන් සමග එළඹෙන තරගාවලියේ පළමු එක් දින තරගය අහිමි වන අතර ශර්මාට දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අහිමි වනවා. මෙම තීරණය ප්‍රකාශ කරමින් තරග තීරකවරයා ප්‍රකාශ කළේ මීට පෙර තරගයේදීද ශර්මාට තරග මුදලින් 65%ක දඩයක් පැන වූ හේයින් ඉදිරි වසරක කාලය තුලදී ශර්මා නැවත ක්‍රීඩා පිටියේදී විනය විරෝධී ලෙස හැසිරීමක් වාර්තා වුවහොත් ඔහුට දැඩි දඬුවම් පමුණුවන බවයි. එමෙන්ම ධම්මික ප්‍රසාද් සහ ලහිරු තිරිමානටද තරග මුදලින් 50%ක දඩයක් පනවන්නට තරග තීරකවරයා පියවර ගත්තා. මෙම තීරණය ගැන අදහස් පළ කරමින් තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා ඉන්දියා තුන්වන ටෙස්ට් තරගයේ සිදු වූ විනය විරෝධී සිදුවීම් ක්‍රිකට් ක්‍රීඩාවට කළු පැල්ලමක් බවයි. පන්දු යවන්නන් නිසි ලෙස තම වගකීම් කොටස ඉටු කළද පිතිකරුවන්ගෙන් සිදු වූ දුර්වලතා හේතුවෙන් ඉන්දියාව සමග පැවති ටෙස්ට් තරගාවලිය පරාජය වූ බව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ තරගාවලි පරාජයෙන් අනතුරුව කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. තරග තුනකින් සමන්විත වූ ශ්‍රී ලංකා ඉන්දියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඉන්දියාව ජයගත්තේ තරග දෙකට එකක් ලෙසටයි. ඊයේ SSC ක්‍රීඩාංගණයේදී නිමා වූ තුන්වන සහ අවසන් ටෙස්ට් තරගය ලකුණු 117කින් ජය ගැනීමත් සමග මෙරටදී වසර 22කට පසුව ටෙස්ට් තරගාවලියක ජයග්‍රහණයේ පහස විඳ ගන්නට ඉන්දියා කණ්ඩායමට හැකියාව ලැබුණා. ඔවුන් ඉන්දියාවෙන් පිටතදී ටෙස්ට් තරගාවලියක් ජයගත්තේ වසර 4කට පසුවයි. ඉන්දියා සහ පාකිස්තාන තරගාවලියේදී පිතිකරුවන්ගෙන් බලාපොරොත්තු වූ දක්ෂතා දක්නට නොලැබීම හේතුවෙන් මේ තරගාවලි දෙකම පරාජය වීමට සිදු වූ බවයි ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසන්නේ. විශේෂයෙන් බොහොමත්ම කනගාටුයි මොකද මම හිතන්නේ පන්දු ඉතාමත්ම හොඳින් පන්දු යවුවා මුළු තරගාවලි දෙකම පුරා තරගයේ පරදුන හේතුව තමයි මම හිතන්නේ පිටිකරණේ ඒ දුර්වලතාවය මම විශ්වාස කරනවා ඉතාමත් හොඳ ටස් එකක් තමයි දෙන්නේ කියලා මේ තානතිල්ලේ හුඟක් තනකොළ තිබුණා. ඉතින් ඔවුන්ගේ ක්‍රීඩකයන් මම හිතන්නේ පුජාර ඉතාමත් හොඳින් ක්‍රීඩා කරා. නමුත් අපිට ඔවුන්ට 250කට වගේ තියාගන්න තිබුණා. අපේ පිටිකරුවන්ගේ දුර්වලතාවය මේ ඉනින්ග්ස් දෙකේම පෙන්නවා. අපි 300ක් ගැහුවේ මේ තරගයේදීම. ඒක ලොකු කන්සර්න් එකක් පිටිකරුවන් ඒ හින්දාම තමයි අපි හුඟක් ලොකු චේන්ජස් කරේ නැත්තේ පාකිස්තානු සහ ඉන්දියානු මේ තරගාවලි දෙකේදී. දැන් සමහරට අවස්ථාවක් තියෙනවා මේ වෙනස්කම් ගැන හිතන්න. ඉදිරියේදී සිලෙක්ටර්ස්ලාත් එක්ක කතා කරගෙන තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවා. තුන්වන ටෙස්ට් තරගයේදී කඩු රැකීමේ වගකීම කුසල් ජනිත් පෙරේරාට ලබා දීම පිළිබඳව මැතිව්ස් පළ කළේ මෙවන් අදහසක්. අපේ අයිඩියා එක උනේ චන්දිමාල නම්බර 4ට ගේන්න. මොකද ඔය ඉතාමත් හොඳට බැට් කරා. නම්බර 4 ක්‍රීඩා කරනවා කියන්නේ විශේෂයෙන්ම කඩු රකින්න ටික අමාරු කාර්යභාරයක්. මොකද ඕවර්
100ක් 150ක් කල්ඩුවක්කම් පස්සේ නම්බර 4 ස්ථානයේ ක්‍රීඩාකාරන්ටියක් අමාරුයි. කුසල් ජනිත් අවස්ථා දෙකක් ගිලී ගියා. නමුත් ඕවරෝල් ඔහු ඉතාමත් හොඳ තරගයක් තිබුණා උට. අපි විශ්වාස කරනවා ඔහු ඉදිරියේදීත් ඒ කාර්යභාරය හොඳින් කරයි කියලා. ක්‍රීඩා පුවත් සමගින් අපි අදට ඔබෙන් සමගන්නවා. මම ගීතිකා වික්‍රමසිංහ. මම අනුරුද්ධ රත්නායක. සුබ දවසක්.